Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. Hi guys, කොහොමද ඔයාලට? අපි දෙන්න අද යන්නේ මහරගමින් ඉඩමක් ගන්න. අපි දැන් පිරියන්දල ඉඳන් මහරගමට යන ගමන් ඉන්නේ. අපි දැන් මුලින්ම බැංකුවට ගිහිල්ලා සල්ලි අරගෙන ඉමු. ඔයාලා විශ්වාස කරයිද දන්නේ අපි මේ ඉඩම ගන්න හදන්නේ 15750කින්. ඇත්තටම කිව්වොත් යාළුවනේ අපි මහරගමින් ඉඩමක් ගන්න නෙවෙයි හදන්නේ. අපේක්ෂාරෝහලට පර්චස් 12ක ඉඩමක් ගන්න හදනවා. පර්චස් 12ක් කියන්නේ වර්ග අඩි 3270ක්. අපි ඒකෙන් එක වර්ග අඩියක් ගන්න මුදල් පරිත්‍යාග කරනවා. මේ ඉඩම ගන්න හේතුව තමයි පිළිකා රෝගීන්ගේ භාරකාරයන්ට නවාතැන් පහසුකම් සැපයීමට. දැනටමත් වර්ග අඩි 1000කට වැඩි ප්‍රමාණයකට මුදල් ලැබිලා තියෙනවලු. මම දන්නේ මම හරිද කියලා. ඒත් මට හිතෙනවා පන්සලකට දානයක් දෙනවට වඩා මේ වගේ දෙයක් කරන එක ලොකු පිනක් කියලා. මොකද මේක ලක්ෂ ගානකට පිහිට වෙන දෙයක් වෙන්න පුළුවන්. අනික අවුරුද්දක් දෙකක් නෙමේ අවුරුදු 100ක් 200ක්ම මේක පවතිනවා. මේ අපි දෙන්න සල්ලි ගන්න ඇවිත් GoPro එකෙන් රෙකෝඩ් කරපු එකක්. අපි දැන් අපේක්ෂාරෝහලට ඇවිත් ඉන්නේ. මේ අපේක්ෂාරෝහලේ පන්සලේ ඉස්සරහාම තියෙන මාළු ටැංකිය. ලස්සන මාළු ගොඩක් ඉන්නවා. මං හිතන්නේ පොඩි ළමයි එහෙම ආවහම එයාලගේ හිත හැදෙන්න වෙන්නේ නැති. මේ පොඩිවට පෙවුනට මේ මාළු ගොඩක් ලොකු මාළු ඉන්නේ. ලස්සන මාළු ගොඩක් ඉන්නවා. මේ තියෙන්නේ මම ඔයාලට අර කිව්ව විස්තරේ. එයාලා සල්ලි දුන්නාම රිසිට් එකකුත් දෙනවා. පන්සල ඇතුළෙත් තියෙනවා මේ වගේ කොටුවක් කපන්න තැනක්. එළියෙත් තියෙනවා. මම ඇතුළේ කැපුවා, නංගි එළියේ කැපුවා. ඇත්තටම මේ වගේ වැඩසටහනක් කරන එක නියමයි. ඊට පස්සේ අපි ගියා බොරලැස්කමේ පන්සලකට. පන්සලේ නම නම් මොකක්ද දන්නේ නැහැ. අපිට මතක විදියට නම් පන්සලේ නම පිල්ලෑව පන්සල. අපි යන්න ගියේ මේ පන්සලට නෙමෙයි. අපි බෙල්ලන්විල පන්සලට තමයි යන්න ගියේ. හැබැයි මේ පැත්තටවත් යන්න බෑ, පුදුම ට්‍රැෆික් එකක් තිබ්බේ. ඊට පස්සේ අපි මේ පන්සලට ආවා. මෙයාගේ වැඩේ නම් ඉතින් කොහෙ ගියත් කණ එක තමයි. මුලින්ම අපි කඩල ගත්තේ. ඒ කඩල නම් පුදුම රසයි. හැබැයි ග්‍රෑම් 50ක්වත් තිබුණේ. මේ පේන පාරෙන් තමයි මේ පන්සලට ඇතුල් වෙන්නේ. ඊට පස්සේ ඒ හරියම තිබ්බ එලිෆන්ට් හවුස් එකකින් අයිස්ක්‍රීම් ගත්තා. ඊට පස්සේ ඉතින් ඒකත් දැන් ඉතින් කනවා. කාලා ඉතුරුනොත් ඉතින් මටත් චුට්ටක් දෙනවා. ඔයාලා ගොඩ දෙනෙක් අහලා තිබ්බා මම පික්මී බෑග් එක කොහොමද දාන් ඉන්නේ කියලා. මම ඔයාලට පෙන්නන්නම් පික්මී බෑග් එක කොහොමද මම දාලා තියෙන්නේ කියලා. ඔයාලට මේ පේනවා ඇති හෙල්මට් එක දාලා තියෙන්නේ මම පිටිපස්සේ. ඕම් ඔය විදිහට රැක් එකක් හදලා තමයි දාලා තියෙන්නේ. මේ අපි ගියපු පන්සල ඇතුලේ චෛත්‍ය ගාව පුදුම සෙනගක් ඇවිත් හිටියේ. මේ පැත්තේ තියෙන අමාරුම දේ තමයි මේ වගේ දවස් වලට බයික් එකේ යන එක. ට්‍රැෆික් එක නම් පුදුම විදියට. ඒත් අපේ පැතිවල නම් කොයිම දාකවත් මේ තරම් ට්‍රැෆික් එකක් හැදෙන්නේ නැහැ. ලස්සනයි නේද බෝධිය? අපි යන ගමන් මල්ටිකුත් අරගෙන ගියා. පොල් තෙල් පහන් තෙල් හඳුන් කුරුණන් ගෙනියන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් පන්සලෙන් එන ගමන් බඩිඟුරු කරලකුත් ගත්තා. ඒකත් ඉතින් කනවා. මේ පැත්තේ මේ කරලක් රුපියල් 100ක් වුණාට අපේ පැත්තේ නම් 103ක් විතර හම්බෙනවා. ඊට පස්සේ අපි යන්න පිටත් වුණා.
අවසාන වශයෙන් මං වලෙන් ඉල්ලන්නේ ඔයාලටත් පුළුවන්කමක් තියෙනවා නම් අපේක්ෂාරවලට මේ වගේ පරිත්‍යාගයක් කරන්න. අපි කරන හොඳ වැඩ තමා දවසක් ගෙනියන්නේ. මේ මුදල මහා ලොකු ගානක් නෙමේ වෙන්න ඇති. හැබැයි මේ වගේ කොටස් 3270ක් එකතු වෙලා පර්චස් 12ක ලොකු ඉඩමක් අරගෙන අවුරුදු 100ක් 200ක් පවතින ලොකු වැඩක් කරන්න පුළුවන්. යාළුවනේ මම අපේක්ෂාරෝහලේ පන්සලේ හාමුදුරුවෝ කරන කතාව ඔයාලට දාන්නම්. තෙරුවන් සරණයි. මම මීට දින කීපයකටමත්ෙන් මේ අපේක්ෂා රෝහල් විහාරස්ථානය මගින් මේ අපේක්ෂාවෙන් කෙරෙන පිළිකාවෙන් කෙරෙන අපේම සහෝදර ජනතාව වෙනුවෙන් නව නිවහනක් තැනීමේ අරමුණින් ඉදමක් මිලදී ගැනීමට ඒ රෝගීන් වෙනුවෙන් රෝගීන් ජෛතිකාරයන් වෙනුවෙන් භාරකරුවන් වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් සාදා ගැනීම සඳහා එය මිලදී ගැනීමට තියෙන ඉඩම් කැබැල්ල මිලදී ගැනීම සඳහා පින්වත් ඔබගේ ආධාරය උපකාරය මා බලාපොරොත්තුවෙන් මීට දින කීපයකටමත්ෙන් ඔබගෙන් ඔබහට වීඩියෝටක් මගින් මා දේපතිඋක්ක ඇතුළු කළා. මේ වීඩියෝ එක දකින්න ඔබගේ යම් කිසි කෙනෙක් වේද ඔබටත් පුළුවන් අපි සමග එකතු වෙලා මේ පිළිකා රෝහලේ රෝහල් විහාරස්ථානෙත් රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් රෝගීන් භාරකරුවන් වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් සාදා ගැනීමට අවශ්‍ය කරන්නේ ඉඩම් කැබැල්ල මිලදී ගැනීම සඳහා ඔබටත් පුළුවන් අපි සමග එකතු වෙලා දායක වන්න. ඉතින් ඔබටත් මේ ආරාධනා කරමින් මේ මහා ප්‍රිය බින්කමට දායක වෙමින් ඔබටත් ආරාධනා කරනවා. සැමට දමදා හාමුදුරන්ගේ පීර රැකවරණය ලැබේවා. ඊළඟ සරණයි.